ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මෙන්න මේ තෙබුකොළ. තෙබුකොළ ආපු ඕඩර් එකට සූදානම් කරන ගමන් ඉන්නේ. හදාපු ස්ටෝක් එක ඉවර වුණා. මේ තෙබුකොළ වල වාසි දන්නවද? දියවැඩියා රෝගීන්ට සීනි පාලනය කරන්න මේ තෙබුකොළ දෙනවා. අතීතයේ මුතුන් මිත්තන් ආච්චිට සීයලා කියන කතාවක් තමයි තෙබුකොළ ඕනට වැඩිය කන්න හොඳ නැහැ කියන එක. මොකද දන්නවද ඒ ඇයි කියලා? එක දිගට කෑවම සීනි ඇඟේ තියෙන සීනි බහිනවලු. ඉතින් යාළුවනේ මේ තෙබුකොළ කන්නේ සීනි අඩු වෙන්න. සීනි වැඩියෙන් ඇඟේ තියෙනකොට තමයි මේ තෙබුකොළ කන්නේ. ඔයාගේ අම්මා තාත්තා එහෙමත් නැත්නම් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් දියවැඩියාවෙන් පෙළෙන ඔන්න ඔයාලට පුළුවන් මෙන්න මේ තෙබුකොළ ගැන කියන්න නැත්නම් අරන් දෙන්න. මේ තෙබුකොළ සම්බෝල හදලා කනවා මැල්ලුත් කනවා. ඔයාලට ඇති තෙබුකොළ තියනවා නම් මෙන්න මේ දළු හරියෙන් අරගෙන සම්බලයක් හරි මැල්ලුමක් හරි හදලා දෙන්නකෝ. දියවැඩියා රෝගීන් බලන් ඉද්දි පාලනය වෙයි දියවැඩියාව. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. බයි. අනේ ඔහුගේ පැත්ත බලන්න.